ආයිබෝවන් සාධාරණ සමාජයක් උදෙසා අද කතාබහ ඉදිරිපත් කරන මම සම්පත් තුසිත සිතුවමක් නැති ලොවක් ඇය හැඩ කළා අරමුණක් හිස මතදරන් හරි හරියට වැඩ කළා ඇගේ අතින් රස කර කර ලොවක් උස් මහත් කරා ලොවක් සරසා මවක් සේ ඇවිදින් ඔබයි ගැහැණිය ලොවක් පුරා සියලුම කාන්තාවන්ට ජාත්‍යන්තර කාන්තා දිනයේ අපගේ සුභාසිංසන අපගේ උපහාරය සිඟිත්තියක් ලෙස ගෙයක් බබලවා යෞවනියක් වශයෙන් සමාජයක් වසඟ කර බිලිඳක් වශයෙන් ගෙයක් ගොඩනගා මවක් වශයෙන් සමාජයක් ආරම්භ කර ගැහැණියක් වශයෙන් ලොවක් ජයගන්නා ඔබ ලොවක් ජයගන්නා ඔබ මාතෘත්වය ඉහළින්ම සලකන අපේ සමාජයේ වැඩියෙන්ම පිරිමියා ආදරය කරන අම්මා කියන චරිතය පෙරදරි කරගෙන අපේ සමාජයේ ගොඩනැගිලා තියෙනවා. ඒ සමාජයේ කාන්තාවන්ට වසරක එක දවසක් තිබුණට කමක් නැහැ. වසර පුරාම ගරු කර යුතුයි. ගරු නම්බුනාම දිය යුතුයි. නිසි තැන දිය යුතුයි. මව බිලිඳ යෙහෙලිය දුව මිනිපිරිය ඔය පස් දෙනාගේම ආදරයෙන් තමා පිරිමියෙක්ගේ සාර්ථකත්වය ළඟා වෙන්නේ. පිරිමියෙක් ස්වාම්පුරුෂයෙක් වශයෙන් බිලිඳකගේ ආදරය අවශ්‍යයි. පුතෙක් වශයෙන් අම්මාගේ ආදරය අවශ්‍යයි. අයියෙක් වශයෙන් නංගිගේ ආදරය අවශ්‍යයි. මල්ලියෙක් වශයෙන් අක්කාගේ ආදරය අවශ්‍යයි. අයියෙක් වශයෙන් නංගිගේ ආදරය අවශ්‍යයි. ඒ වගේ සමාජයක් ගොඩනැගුණු අපිට ගැහැණිය කියන චරිතය අපේ ජීවිතවල ප්‍රමුඛම චරිතයක්. ඒ චරිතයට අපි නිසි ගෞරවය දිය යුතුයි. නිසි තැන දිය යුතුයි. අද මම මේ කතා බහ කරන්න යෙදුනේ හදිස්සියේම කාන්තාවගේ ජාත්‍යන්තර කාන්තා දිනයේ ඒ දිනයටම වෙන් නොකර 365 දවසේම ගෞරව කළ යුතුයි කියන ආයාචනාව කරන්න තමයි මම මේ හදිස්සියෙන් මෙම වීඩියෝ එක කරන්නේ. මොකද රටේ බහුතර ජනතාවක් ඉන්නේ කාන්තාවෝ. රටේ විදේශ විනිමය ගෙන එන්නේ පිට රටවල වැඩ කරන කාන්තාවෝ. රටේ ඇතුළෙත් පිටත් අපේ අපනයන ආදායම ආනයන ආදායම් සියල්ලම වැඩි කරන්නේ කාන්තාවෝ. තේ ඇඟලුම් කර්මාන්තය ඒ වගේ දේවල් වලින් ඒ වගේම රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන වල වැඩි හරියක් සේවය කරන්නේ කාන්තාවෝ. කාන්තාවන්ට සමාජයේ නිසි ගෞරවය දෙන්න ඕනේ. ගෞරවය දුන්නා කියලා කටින් කියලා වැඩක් නෑ. අප හැමෝම සම තැන නෙමේ දෙන්න ඕනේ නිසි තැන. මොකද සම තැන කියවල හුඟක් අය මාධ්‍යට ඇවිල්ලා කිව්වට මම කියන්නේ සම තැන කියන්නේ කාන්තාවන්ට කරන්න පුළුවන් රාජකාරී තියෙනවා. පිරිමියාට කරන්න පුළුවන් රාජකාරී තියෙනවා. සමහරක් ඒවා කාන්තාවන්ට කරන්න බෑ. සමහරක් ඒවා පිරිමියාට කරන්න බෑ. ඒක නිසා නිසි තැනදී නිසි තැන දිය යුතුයි කාන්තාවට.
සමතැන දෙන්න ගියොත් අපි ක්‍රීඩාවක් ගමුකෝ. කාන්තාවයි පිරිමි දෙගොල්ලොම එකට ඒ ක්‍රීඩාවේ නිරත වුණොත් සමහරකට නිසි එතකොට මේ සමතැන ලැබෙනවද? නෑනේ. නිසි තැන නේ දෙන්න ඕනේ. නිසි තැන කාන්තාවට දිය යුතුයි. මොකද රටේ ප්‍රධානම කර්තව්‍යයන් වල ප්‍රධානම ආර්ථික උපයන මාර්ගවලදී යොමු වෙලා ඉන්නේ කාන්තාව. වැඩියෙන්ම කාන්තා පාර්ශවයේ නියෝජනය වැඩි. ඒක නිසා කාන්තාවට නිසි තැන දෙන්න කියලා තමයි අපේ ආයාචනාව. මේ හදිස්සියම වීඩියෝ එකේ ආවෙත් ඒකයි කාන්තා අද ජාත්‍යන්තර කාන්තා දිනය නිසා. ඒකට සුබපතල යන්න. ඇත්තටම රටේ ආර්ථිකයට 50%ටත් වැඩි නියෝජනයක් දෙන කාන්තා පාර්ශවයේ ඒ වගේම ගෙදර ආර්ථිකය හසුරවන අම්මාගේ චරිතය, බිරිඳගේ චරිතය, එතකොට නැගණියගේ, දුවගේ, සොහොයුරියගේ චරිතයට අපි ගෞරව කරන්න ඕනේ. ඒක කොහොමද දැන්ටත් ගෞරව කරනවා, විශේෂයෙන් ගෞරව කරන්නේ කියලා මේ අර සමතැන කියලා කොළඹ මාධ්‍යයේ කොළඹ මිනිස්සු අතර ඔය එක ජුන්ටාවල් අතර තියෙනවනේ සමතැන දෙන්න ඕනේ කියලා. ඒ මනස කාන්තාවගේ වෙනස් කරන්න යන වැඩසටහන් තියෙනවනේ. ඒ ගැන්නේ මම මේ කියන්නේ. නිවස ඇතුලේ වුණත් අපේ සමාජයේ වුණත් කාන්තාවට නිසි ගෞරවය දෙන්න. ගෞරව කරන්න ඕන තැන කාන්තාවට ගෞරව කරන්න. ඒක ආයෝජනා කරමින් සුබ ලස්සන අනාගතයකට අපේ කාන්තාව ගෙනියන්න සියලු දෙනාගේම සහයෝගය දෙන්නේ කියලා යහපත් අනාගතයකට අපේ කාන්තාව ගෙනියලා ඔවුන්ගේ සුභසිද්ධියක් ඔවුන්ගේ අරමුණු කරා යන්න පිරිමි පුරුෂ පක්ෂයේ වශයෙන් අපි එක සිතින්ම සහයෝගය දිය යුතුයි කියන ආයාචනාව කරමින් අදට එහෙනම් අපි මේ කතා බහ නවතින්න. හැමෝටම සුබ දවසක්. එහෙනම් නැවතත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මේ අදහස් ටික වටිනෝ කියලා හිතනවා නම් අපිට කමෙන්ට් කරන්න. අපේ YouTube channel එක subscribe කරන්න. එතකොට ඔබට පුළුවන් අපි වීඩියෝ එකක් දාපු ගාම bell item එක ඔබන්න all කියලා ඇඩ් කරන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගාම ඕගොල්ලන්ට එනවා. ඒ සහයෝගයත් ඉල්ලමින් අදට එනම් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.